විරැකියාවෙන් පෙළෙන ඔබට හොඳ රැකියා අවස්ථාවක් ලැබෙනවා නම් ඒකත් වර්තමාන ශ්‍රී ලංකාවේ තිබෙන තත්ත්වයක් සමග සෑම දෙනාම බලාපොරොත්තු සිටින්නේ හොඳ රැකියාවක් කිරීමට. ඉතින් මේ රැකියාවක් ජංගම දුරකථනයෙන් කිරීමට ලැබෙනවා නම් කොයිතරම් අවස්ථාවක්ද. හැබැයි ප්‍රමිතියෙන් ගුණාත්මක භාවයෙන් යුතුව මේ රැකියාව සිදු කිරීමේ අවස්ථාවක් ඔබට ලබා දෙනවා නම් ඒ රැකියාව ලබා දෙන්නේ කොහොමද කෙසේද කියන කාරණේ අද වින්දනීය උදෑසන තුලින් අපි සාකච්ඡා කරන්න සූදානම්. ඒ සඳහා මාත් සමග සම්බන්ධ වෙනවා පිරිවැය කළමනාකරණය පිළිබඳ ලංකාවේ සිටින එකම කතිකාචාර්යවරයා ප්‍රෝකෙයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ජොබ් ප්‍රොවයිඩර් ව්‍යාපාරයේ සභාපති කතිකාචාර්ය මංජුල රණසිංහ මහතා. ඔබතුමන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මීළඟට අපත් සමග සම්බන්ධ වෙනවා වරලක් සිවිල් ඉංජිනේරු ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් සභාපති ඉංජිනේර WMD වලිසුන්දර මහතා. ඔබතුමන්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ජංගම දුරකථනය හරහා රැකියාවක් සිදු කිරීමේදී විශ්වසනීය බව කොහොමද? අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන ඔබට නිවසේ සිට මේ රැකියාව සිදු කරන්න පුළුවන්. ඔබට මෙතරම් ප්‍රමාණයක් මුදල් ලැබෙනවා. මේ කියන දේ ප්‍රෝකෙයා ආයතනය තුලින් ලැබෙන්නේ කොහොමද? මංජුල රණසිංහ මහතා වෙත යොමු කරන්නේ ප්‍රෝකෙයා ආයතනය ආරම්භ වන්නේ කොහොමද? ඒ වගේම තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ජොබ් ප්‍රොවයිඩර් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ කොහොමද? ඔව් බොහොමත් ස්තුතියි. ඒ වගේම මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ 2012 තමයි මේ ප්‍රෝකෙයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සීමා සහිත සමාගමක් පෞද්ගලික සමාගමක් ස්ථාපිත වෙන්නේ. ඒකේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. එකක් තමයි ජෙම් ජුවලරිස් බයි ඇන්ඩ් සෙල් කියන ව්‍යාපාරය. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන්ස් වර්ක්ස් කියන පැත්ත. ඒ වගේම තමයි දේශීය ආයුර්වේද ට්‍රීට්මන්ට් දෙන platform එක. ඊට අමතරව තමයි අපි මේ financial job freedom කියන unit එක ආරම්භ කරන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් අපි 2005 තමයි ඉස්සලා මම ෆ්‍රීලෑන්ස් රැකියාව සඳහා ඔය ඔන්ලයින් වලින් සම්බන්ධ වෙන්නේ. එතකොට පොඩි පොඩි ආටිකල් ලියනවා, ඒ වගේම බුක් කීපින් වැඩවලට තමයි සම්බන්ධ වුනේ. ඉතින් එතනදී සමහර වෙබ්සයිට්ස් වලින් අපෙන් වැඩ ගත්තට ගෙවන්නේ නැහැ. නමුත් සමහරක් ඒවා ගෙවනවා. ඉතින් ඒ කොහොම වුණත් ඒකේ තියෙන ස්ථිරත්වයක් හරියටම නිශ්චිතභාවයක් නොමැතිකම ගොඩක් අපි අත්විඳා. ඒ කාලයක් එද්දී එතකොට ඔක ජනප්‍රිය වෙලා තිබුණෙත් නැහැ. නමුත් දැන් වර්තමානයේ වෙනකොට ටිකක් ගොඩක් මේ ලංකාවේ මුළු ලෝකෙ පුරාවටම විහිදලා තියෙනවා. ඒ නිසා ඒකට ටිකක් අපි ඒ ගත්ත අත්දැකීම් එකක අපි මම කල්පනා කළා දැන් මේ දේ කරන්න පුළුවන් දෙයක්. හරියට මේකට මේ හරි ස්ථිරභාවයක් අවශ්‍ය බව. ඒ ස්ථිරභාවය අවශ්‍ය නිසා ඒකේ අත්දැකීම් තියෙන නිසා ප්‍රෝකෙයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ යුනිට් එකක් ආරම්භ කළා මේ කාර්ය කිරීම සඳහා. එතකොට අපි අත වශයෙන්ම මේක කරන්නේ ප්‍රධාන වශයෙන්ම අපි ආයතන තමයි රැකියාව ලබා දෙන්නේ. ඒතර ආයතන රැකියාව ලබා දෙන්නේ ගොඩක් වෙලාවට රැකියාව කීපයක් තියෙන පිළිබඳ අපේ ඩෙපියුටි ඔපරේෂන් මැනේජර් කතා කරාවේ. ඒ කොහොම වුණත් ඒ කාර්ය කිරීම සඳහා අවශ්‍ය සියලු වැඩපිළිවෙළ නීත්‍යානුකූල වගකීමක් සහිතව සූදානම් කරලා තියෙනවා. එතකොට ඒ ආශ්‍රයෙන් තමයි මේක ව්‍යාපාරයක් වශයෙන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මම ඊළඟට යමු වන්නේ ඉංජිනේරු වලිසුන්දර මහතා වෙතට. මේ මොනවද මේ තියෙන රැකියාව සහ වයස් සීමාවක් තියෙනවද? යම් කිසි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සඳහා වෘත්තීය සුදුසුකමක් තියෙනවද? වයස් සීමාවක් තියෙනවද? අපිට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්ද? මේ කියන ප්‍රශ්නට ඔබතුමාගේ පිළිතුරක් අවශ්‍යයි. අතවශ්‍යම අපේ ආයතන හඳුන්වලා තියෙනවා රැකියා අවස්ථා 70ක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ රැකියා 70න් රැකියා 63ක්ම ප්‍රොෆෙෂනල් කාණ්ඩයට වැටෙන්නේ. ඒ කියන්නේ වෘත්තීය රැකියාවන් 63ක් තියෙනවා මෙතන. ඒ වගේම වෘත්තීය නොවන අපි ඒවට කියනවා non professional jobs කියලා. ඒ වගේ jobs තියෙනවා 5ක්. ඊට අමතරව ස්වයං රැකියාව 3ක් තියෙනවා. මේ විදිහට job categories 70ක් යටතේ ලංකාවේ සිටින වයස අවුරුදු 16ට වැඩි ඒකට ටික අධ්‍යාපන සුසුකම් මේකට අදාළ වෙන්නේ නැහැ. වයස 16ට වැඩි විශ්වවිද්‍යාල ගෙන යන කෙනෙක් පුළුවන්, පාසල් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, ඒ වගේ ගෘහිණියක් වෙන්න පුළුවන්, ගෙදරටලා ඉන්න වයස පුද්ගලෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙලා ගෙදරින් ධම්ම කරන්න පුළුවන් රැකියා අවස්ථාවල් 70ක් තමයි අපි ලබා දෙන්නේ. හොඳයි. ඊළඟට මම යමු වන්නේ ડોક્ટર මංජුල රණසිංහ මහතා වෙතට. මේ දැන් මේ රැකියාව සිදු කරන පිරිසට තියෙන ප්‍රශ්නයක්
වෙන්න පුළුවන්. දැන් මේක දැන් අපි දකින වෙනත් ආකාරයේ වෘත්තීය රැකියා වගේ නෙමෙයි මේක සමාජ මාධ්‍ය හරහා ජංගම දුරකථනයේ සිදු කරන රැකියාවක්. ඉතින් මේ මොවුන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන මොවුන් දන්නේ නැහනේ. මොවුන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද? අත් වශයෙන්ම ටිකක් ඒ ගැන මම පොඩි වෙලාවක් කරන් කතා කරන්න අවශ්‍ය වෙනවා. ප්‍රතිලාභ කියලා කියන්නේ අත් වශයෙන්ම ඕනම රැකියාවකට පුහුණුවක් අවශ්‍යයි. ඒතකොට දැන් මෙතෙන්දී මෙතුමා කිව්වා වගේ රැකියා 70ක පුහුණුවක් අපිට දෙන්න බෑ. ඉතින් ඒක අපි කරන්නේ නැහැ. නමුත් අපි මේ රැකියාව කරන්න පොදුවේ අවශ්‍ය වෙන සුදුසුකම් ටිකක් තියෙනවා, නිපුණතාවයක් තියෙනවා. ඉතින් මේ නිපුණතාවය දෙන එකේ වගකීම අපේ සමාගම සතුව තමයි තියෙන්නේ. එතකොට ඒකෙදී අපි කරන්නේ ලෝකෙක දැන් අතවශ්‍යම සුදුසුකම් කියන එක සර්ටිෆිකේට් එකකින් එන එකක් මිසක තමන්ගේ තියෙන හැකියාවෙන් එන දෙයක් නෙවෙයි. එතකොට දැන් ගොඩාක් වෙලාට අපි A level maths කරා කියලා ඒක රිලේටඩ් ජොබ් එකක් කරන්නේ නැහැ ලයිෆ් එකේ. accountancy A level කරා කියලා accountant කෙනෙක් වෙලා නැහැ. සමහර ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේ කතාවක් තියෙනවා. ඉතින් නමුත් මේකෙදී මේ මොන රැකියාවක් කරන්න උනත් අපි සිටිසන් කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් අපි බේසික් ස්කිල් ටිකක් ඕනේ. ලයිෆ් ස්කිල්ස් ටිකක් අවශ්‍යයි. ඕන කෙනෙකුට ඕනම රැකියාවක් කරන්න. අන්න ඒ ලයිෆ් ස්කිල්ස් ටික දෙන එක තමයි අපේ ට්‍රේනින්ග්ස් වලදී කරන්නේ. එතකොට එයාට ඒ ගන්න කෙනාට ඕනම කෙනෙකුට පුළුවන් ඒ රැකියාවට තමන්ගේ මනස හදාගන්න. දැන් අත වශයෙන් මේ උස් පහත් භාවයකුත් නැහැ. කවුරු හරි වැඩක් කරන්නේ සැලරි එකක් ගන්න. ඒක කොයි ලෙවල් එකකටත් එකයි. එකම දෙයට වියදම් කරන්නේ. ඉතින් ඒ වගේ මේ රැකියාවේදී අපි හැමෝම සම විදියටයි සලකන්නේ. ඒකට හැමෝටම අපි මේ ට්‍රේනින් එකට සහභාගී වීම අනිවාර්යයි. ඒ ට්‍රේනින් එකට සහභාගී වෙලා අපි මේ ට්‍රේනින් 6 හෝ 3ක් ඒ අදාළ කැටගරි දෙකක් තියෙනවා. හරි. ඒ කැටගරි දෙකෙන් තමයි කැමති කෙනෙකුට ඒ කැමති විදිහකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඒ ආයතනයේ සම්බන්ධ වුණාට පස්සේ ඒ කන්ටිනියස්ලි යාට ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට යන්න ඕනේ. ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වල ආවට පස්සේ අපි ඇත්ත වශයෙන්ම මේවා මාක් කරනවා, ඇටෙන්ඩන්ස් මාක් කරනවා ඒවට. ඒ වුණා ඊට පස්සේ අපි යාට සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා. ඒ සර්ටිෆිකේට් එක ඉෂුව වෙන හැම කෙනෙකුට මේ රැකියාව ලබා ගැනීමේ අයිතිය තියෙනවා. ඒතකොට ඒ එම්ප්ලොයිමන්ට් ලෙටර් එකක් කරා තමයි යාට රැකියාව අපි ඉෂුව කරන්නේ. ඒ වගේම කම්පැනියත් එක්ක ඇග්‍රීමන්ට් එකක් එනවා. යා කොච්චර කාලයක් අපිත් එක්ක වැඩ කරනවද කියලා ඒක අවුරුද්දෙන් අවුරුද්දට අපි ඒක රිනිව් කරනවා. ඒත් එක්ක මේක EPF ETF උන්ට ඩක් වෙනවා. ඒ වගේම තමයි 1 මිලියන් වල උන්ට ලයිෆ් කවර් එකක් තියෙනවා. ඉතින් ඒ ආයතනයේ යාට රැකියාව ලබා දීම තමයි ප්‍රධාන පරමාර්ථය. රැකියාව කිරීමේදී යාගේ වගකීම ඒ අදාළ ගන්න කෙනා සතුයි. හොඳයි. වලිසුන්දර මහතා වෙතට යමු වන්නේ මේ දැන් මෙතුමා සඳහන් කරා වගේම තවත් විශේෂ සුදුසුකම් තිබෙනවද මේ රැකියාවට සම්බන්ධ වෙන්න? විශේෂයෙන්ම දැන් අපි මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන එක ස්ථාපනය කරේ මේ රටේ ගොඩක් වෙලාවට මේ ආර්ථික වශයෙන් අපේ ගොඩක් කට්ටිය පරිහානියටපත් වුණා. විශේෂයෙන් මම සම්බන්ධ වෙලා සිටියේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම කඩ වැටුණා. ඉතින් ඒ වෙලාවේ අපි හැම වෙලාවෙම අපි කණ්ඩායමක් හැටියට ඒකදලා උත්සාහ කරා කොහොමද අපි ඉදිකිරීම ක්ෂේත්‍රයෙන් හානි වුණ කට්ටියට මොකක් හරි ආදායමක් උපයාගෙන මේ ඇතිවලා තියෙන තත්ත්වෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතෙන වෙලාවේ තමයි අපිට මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන එක උදව්වට ආවේ. ඉතින් එතෙන්දී අපි මෙතුමා කිව්වා වගේ අපේ ඉස්සෙල්ලා අපි කිව්වා වගේ ජොබ් කැටගරි 70ක් තියෙනවා. ඒ ජොබ් කැටගරි 70න් ජොබ් කැටගරි 63ක්ම ප්‍රොෆෙෂනල් ජොබ්ස්. අපිට ඒකට හැකියාවක් තියෙනවා. අපි ඒ ගැන අධ්‍යාපනය ලැබලා තියෙනවා. අපිට හොඳට පරිගණක දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ජොබ් එක ගැන ස්කිල්ස් එයාට තියෙන්න ඕනේ. ඉතින් අපේ ආයතනයෙන් කරන්නේ ඒ ස්කිල්ස් ටික කොහොමද අන්තර්ජාලය හරහා පරිහරණය කරලා ජොබ් එකට සම්බන්ධ වෙන එක අපි ඒ කට්ටියට කියලා දෙනවා. ඉතින් ඒ කට්ටියට විශාල වැටුපකට ඒ කට්ටිය යොමු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ දැනුමක් නැති අපි ජොබ් කැටගරිස් 5ක් හොයාගෙන තියෙනවා. ඒ 5 කරන්න අවශ්‍ය වෙන්නේ වයස 16ට වැඩි වීම විතරයි. කිසිම අධ්‍යාපන සුසුමක් අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයා පාසල් ශිෂ්‍යද විශ්වවිද්‍යාල ශිෂ්‍යද මහාචාර්යවරයෙක්ද එහෙම නැත්නම් දැන වෙනත් ජොබ් එකක් කරන එක්කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ කට්ටියගේ කාලයේ කල්පනා කරන එක කරගෙන නිදහසේ මේ තමන්ගේ මොබයිල් එක පාවිච්චි කරලා ආදායම් උපයා ගන්න තමයි ඒ ජොබ් කැටගරිස් 5 දීලා දෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි විශේෂයෙන්ම හඳුන්වා දෙන්න ඕනේ අපි අර මේ වෙලාවේ රටේ තියෙන මේ ආර්ථික අරුබුදයට මිනිස්සු දැන් ඒක තමන්ගේ ආදායම වැඩි කරගන්න බැරි වෙලා දැන් කරනවා. නමුත් වියදම හැමදාම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක බැලන්ස් කරගන්න ක්‍රමයක් අපේ කණ්ඩායමට නැහැ. ඒ වෙලාවේ මේ ප්‍රෝකයායන ඉදිරිපත් වෙලා මේ වගේ දෙයක් සමාජයට දෙන්න පෙළඹුණාට පස්සේ මමත් උත්සාහ කරා ඉදිකිරීම සංගමේ අපි බැටකාපු කට්ටිය හැටියට. ඒ කියන්නේ අපි රටේ ආර්ථිකයත් එක්ක අපි බැටකාපු කට්ටිය හැටියට අපේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ මිලියන 1.3කට රැකියාව විරහිත වුණා පහුගිය කාලේ. මේ කට්ටියට මේක අපිට ප්‍රචාරය කරන්න පුළුවන් නම්
ඔයාලා කිසියම් දවසක රටේ මේක කිසියම් දවසක ඉදිරිම් ශාස්ත්‍රයේ හැදීගෙන යන කාලේ වෙනකන් මේකත් එක්ක බැඳිලා මේ අමතක ආයතනයක් හොයාගන්න කියන එක තමයි අපි හැමදෙනාටම දුන්න පණිවිඩය. හොඳයි. රැකියාවක් නොමැතිව නිවසට වී සිටිනවට වඩා ඔබට පුළුවන් ජංගම දුරකථනයේ භාවිතයෙන් රැකියාවක් කළ හොඳ වැටුපක් ලබා ගන්න. ඒ සඳහා ඔබට පුළුවන් ප්‍රෝකෙයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයක් සමග සම්බන්ධ වෙන්න. අද දිනේදී අපත් සමග සම්බන්ධ වුණු කතිකාචාර්ය මංජුල රණසිංහ මහතාටත් ඉංජිනේරු වලිසුන්දර මහතාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එසේනම් අප තවත් දවසක හමු වෙමු. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. ආයුබෝවන්. මෙන්න රැකියාවක් සොයන ඔබට අනගි අවස්ථාවක්. ප්‍රෝකෙයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ස්ථිර රැකියාවක්. ETF EPF වාර්ෂිකව ලක්ෂ 10ක මූල්‍ය වෛද්‍ය ආදායම. දින 6ක පාඨමාලාව අවසානයේ ගිවිසුම්ගත ලක්ෂ 3කට ඉහළ වැටුපක්. අමතන්න 0.81 71 68 02.3